මගේ නයිට් රූටින් එක පෙන්නන්න. අපි මුලින්ම රූටින් එකේ පොඩි වෙනසක් කරා. ඒ වෙනස මම ඔයාලට පෙන්නන්න ලුක් එකක් නෑ. නයිට් රූටින් එකේ ලුකු දෙයක් නැහැ. දැන් යා මේ ඔක්කොම රිමූව්. මගේ තේරෙන්නේ ගොඩක් ටිකක් දැන් අයි ෂැඩෝ දාන්න. මගේ අයි ෂැඩෝ පැලට් එක ඉවරයි. මම ගත්ත ලස්සන අයි ෂැඩෝස් ටික මම ඒ ටික තවද පෙන්නන්න. පොස්ටාලා එලා දැන් මම ඔයාලට පෙන්නන්නේ. ෆුල් මම ගල් වෙලා ඉන්නේ. මම පොඩි වෙනසක් කරා කියලා මගේ නයිට් රූටින් එක. මෙන්න මේක තමයි කරපු වෙනස. මෙච්චරයි ගෙනාවේ අපි බුසාන ආවා මෙහි අවුරුදු 20ට. මගේ ඊතර වල ටික තියෙන්නේ පාරන් වල. මෙච්චරයි ගෙනාව මේකත් මේ මගේ එක තිබ්බේ නෑ. මමත් යූස් කරන්නේ මේක කාවේ. මේ ගෙනාවේ අක්කගේ. අක්කා කියන්නේ මිහි අක්කා. මගේ නිකම්ම ටෝන් එකක් නෙවෙයි පින්ස් එකක්. මගේ ගෙදර එකත් මේ ගානට තමයි තියෙන්නේ. මම දැන් මේ පාර අරන් යනවා ගොඩක්. අමනේ මම ලංකාවේදී නම් එකපාරයි යූස් කරන්නේ. like මම දෙපාරක් ස්ප්‍රේ කරා. උඩට ඩ්‍රයි වෙන ලංකාවේදී වගේ නෙවෙයි. තියෙන වොයිස් එකක් දැන්නේ. දැන් ඩ්‍රයි බ්ලෂ් එකක් තියෙනවා. තුනයි තාචුට්ටක් ඉන්න ඕනේ දෙකක්. මං ගෙනා ස්පාස්ලෝන් එකේ කරලා මේ ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඩේ ටයිම්. මම යූස් කරන්නේ නැහැ. මම කැමති යූස් කරන්නේ ෆේවරිට්. ඉතින් ඉවරයි. මේක ගල් වෙලා කියන්නකෝ මේක ඔක්කොම ආවෙදිත් මම යූස් කරනවා. මේක මම දැන් මෙහි චුට්ටක් ඩ්‍රයි වෙන හින්දා මේකත් මේ මගේ ගල් වෙලා තියෙන මේ ලිප් බාම් එක. හරි පේන දැන් මේ ස්පා සිලෝන් එක යූස් කළා. ඉතින් ලිප් බාම් යූස් කරනවා. කන වෙලාවට ලිප් බාම් ටික කැවෙනවා. සමහරව ලංකාවේදී මෙච්චර යූස් කරන්නේ නැහැ. කියන්නේ මෙච්චර ගොඩක් ගන්න නැහැ. ටිකක් ගන්නවා දැන්. උදේ වෙදි පින්නේ නැහැ. හරි. මම ඔයගොල්ලන්ට මේ ඉතුරු ටික හෙට පෙන්නන්නම්. මම සාමාන්‍ය මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම යූස් කරන්නේ නැහැ රැයට. මේ ගොඩක් ඩ්‍රයි වෙනකන් ඉමු. මේක ඔයාලට පෙන්නන්න ඊට කලින් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. දැන් බලමු. මම ගෙනල්ලා නැහැ. මගේ අණ්ඩයි ක්‍රීම් එක. සිරප් ක්‍රීම් එක. සිරප්. දැන් හරි. අපි මට හොඳටම බැරිලා තියෙන්නේ. ටිෂු. චුට්ටක් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. මගේ දැන් අණ්ඩයි ක්‍රීම් එක මම දාලා ඇවිල්ලා. ඒකත් සෙටෆිල් එකක්මයි. සෙටෆිල් නෙමෙයි. බ්‍රෑන්ඩ්ස් 3-4ක්. අණ්ඩයි ක්‍රීම් එක දාලා ගියාම කරන දේ මේකත් දැන් ඉවරයි. මම අණ්ඩයි එක දාලා ගිහිල්ලා හින්දා ඩක් ඩ්‍රයි වෙලාද කියලා වෙලාවල් බලන්න. ඩ්‍රයි වෙලා චුට්ටක් විතර මේ ගෑවෙන්නේ නැහැ. මේ ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. මට පේන්නේ නැහැනේ. මේ දවස්වල අපි නිදි මර අවුරුදු ඉස්සරේ තිබ්බා අපිට ලයිව් එකක්. හසිතට ඉතින් යන්න ඕන. ඉතින් මේවට රෑ වෙලා ඔක්කොලා ඇත්ටි අපි කාලා හරි. පේනවද? පිම්පල් එක උඩින් පොඩ්ඩක් අපි තියමු. පිම්පල් එක උඩින් පොඩ්ඩක් තියමු. මෙතනක් තියෙනවා කොහොමද මෙතන අපේ ලංකාවේදී වගේ මේ අර මේව වෙනකන් ගානේ නෑ මේක.
නිකන් මෙහෙම පැක් එක වගේ තියන්නේ. මේ පොඩ්ඩක් ගාලා වදින හින්දා. මේ මෙයා පොඩ්ඩක් උදේ වෙනකන් හරි තියෙන්නේ නැත්නම් ඇඳේ දැන් සාමාන්‍ය නිදාගද්දී වතුර වටේ ගෑවෙනවානේ. ඒ හින්දා මෙහෙම ගෑවද එකක් ගෑවෙනවා. ගෑවුනහම කොහොමත් නැති වෙනවා උදේ වෙද්දී. ඒ හින්දා මම දැන් ගෑවා. සෝරියක්. මම මියුටයි තියෙන්නේ. මම ක්‍රීම් ගන්න කම්මැලි මේ දවස්වල සීතලයි. ඒ නිසා පොඩ්ඩක් හිතම ස්ප්‍රේ කරා. ටක්. මේක තමයි ඉතින් මම මගේ නයිට් රූටින් එක කරන්නේ. එතන මම නයිට් රූටින් එක පෙන්නන්නේ මම ඔයගලන්ට හෙට පෙන්නන. හෙට මෙහෙම මට ඔයගලන්ට කලින් පාරාවල අවුරුද්දේ පෙන්නන්න බැන්නා. ඔයාලා බූසාවල අවුරුද්දේ පෙන්නන අපි හෙට රෙඩි වෙන විදිය. ඒ තමයි නයිට් රූටින් එක.